හැඳවීමක් කරලා තියෙනවා අපිට කතා කරා මේ සයිබර් ක්‍රයිම් එකෙන්. ඉතින් මෙතනට ආවා. ගිය පාර මේ සුමාන කීපයකට කලින් මම අර වැලිකඩ රාජගිරිය වැලිකඩ පොලිසියට ගියා. ඒකත් ගියේ මේ සුදත්ත තිලක්සිරි සම්බන්ධයෙන් කරපු වීඩියෝ එකක් සම්බන්ධයෙන් හෙළිදරව්වක් සම්බන්ධයෙන්. ඉතින් ඒක කරාම ඊළඟ දවසේම මට කතා කරා. ඉතින් මේ ඊයේත් වීඩියෝ එකක් මම අලුත් හෙළිදරව්වක් විශේෂයෙන් මේ දලදා මාලිගාව පෙන්නලා වංචනික ලෙස ශ්‍රී ලාංකිකයන්ගෙන් ලංකාවේ එළියේ ඉන්න විශාල පිරිසක් මිනිස්සුන්ගෙන් සල්ලි වංචා ලෙස අරගෙන ඒකේ ලොකු හෙළිදරව්වක් කරා මම. ඒ වීඩියෝ එක දැන් ගොඩාක් මිනිස්සු ලෝකේ වටේම බලන් ඉන්නවා. මේ වීඩියෝ එක බැලුවා. ඉතින් ඒක සම්බන්ධව කියලා මම හිතනවා. මොකද සාමාන්‍යයෙන් එහෙම සුදත්ත තිලක්සිරි මේ ආණ්ඩුවෙන් පොලිස් ආරක්ෂාවක් දීලා තියෙන මේ මිනිස්සයා ගැන වීඩියෝ එකක් හෙළිදරව්වක් කරපු ගමන් ඊළඟ දවසේ මට කතා කරනවා. ඉතින් කොහොම බලයක් තියෙනවද ඉතින් මේ මිනිස්සුන්ට මේ සන්තෝෂයි. ඉතින් අද ආව කතා කරන්න. ඒ වගේම මේ මට තියෙන ප්‍රශ්නේ මේ වගේ වංචනික ලෙස මෙහෙම මුදල් හම්බ කරලා දැන් අපේ අතිඋතුම් මහානායක ස්වාමින් වහන්සේලා පවා මේව ගැන දැනුවත් කරලා තියෙද්දි තාම ඔයගොල්ලන් හිතන්න නිකන් මිනිස්සෙක් නම් මේලා හිරේ දාලා. හැබැයි මේ මිනිස්සයව තාම කතා කරලා හිරේ දාලා කිසිම දෙයක් නැහැ. ඉතින් මෙහෙම වංචනික ලෙස මේ සල්ලි හම්බ කරලා හොරකම් කරලා එක එක මිනිස්සුන්ව රවට්ටලා පෞද්ගලික ගිණුම් වලට සල්ලි දාලා මම ඔයගොල්ලන්ට වොයිස් නෝට් එක ප්ලේ කරන්නම්. මේ වොයිස් නෝට් එක මේ මිනිස්සයා මේ එක එක මිනිස්සුන්ගෙන් ලංකාවේ අහිංසක ශ්‍රී ලාංකිකයන්ගෙන් ඒගොල්ලන් මහන්සිලා වැඩ කරන සල්ලි දලදා මාලිගාව පෙන්නලා මේ මිනිස්සුන්ව රවට්ටන්නේ ජනාධිපතිතුමා කතා කරා. ජනාධිපතිතුමාට දැනුවත් කරා කියලා. මේ වොයිස් නෝට් එක අහන්න. ඒකම්තුමා ඇතුළේ හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මම ඇත්තටම අද හවස ජනාධිපතිතුමාට කතා කරා. මේ සුදා මම පොඩ්ඩක් බිසි මට රෑ වෙලා කෝල් එකක් දෙන්නම් කිව්වා. මම මේ පිළිබඳ එතුමාව දැනුවත් කරනවා අද රාත්‍රියේ අපි මෙහෙම මේ වැඩේ කරනවා කියලා. මම ඒක ආයි ප්ලේ කරන්නම්. ගරු ලේකම්තුමා ඇතුළේ හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මම ඇත්තටම අද හවස ජනාධිපතිතුමාට කතා කරා. මේ සුදා මම පොඩ්ඩක් බිසි මට රෑ වෙලා කෝල් එකක් දෙන්නම් කිව්වා. මම මේ පිළිබඳ එතුමාව දැනුවත් කරනවා අද රාත්‍රියේ අපි මෙහෙම මේ වැඩේ කරනවා කියලා. එතකොට මම තව එකක් ප්ලේ කරනවා. මේ ලෝකේ වටේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ මාලිගාවට මේ සල්ලි එකතු කරනවා කියන එකද ඔය වොයිස් නෝට් එක එව්වේ? ඔව් ඒ දලදා මාලිගාවට සල්ලි එකතු කරන ගෲප් එකකට තමයි ඔක එන්නේ වෙලා තියෙන්නේ. ඒ ජනාධිපතිතුමාව දැනුවත් කරා කියලා මූ එවනවා වොයිස් නෝට් එක. ඔව් එවන මේ ජනාධිපතිතුමාට දැන් කතා කරා මේ උදේ කතා කරා හවස කතා කරා ඒ වගේ නිකම් එහෙම ඇඳිලා කන්දන්නේ මිනිස්සු. ජනාධිපතිතුමාගේ නම පාවිච්චි කරලා ජනාධිපතිතුමා උදේ කතා කරා රෑ කතා කරා කිය මේ මිනිස්සුන්. ඒතර මේ දැන් ශ්‍රී ලාංකිකයෝ මේගොල්ලන් එළියේ ඉන්න හිතන්නේ හරි. මේ සුදත්ත තිලක්සිරි කියන්නේ මේ ජනාධිපතිතුමාගේ ළඟින්ම ඉන්න පුද්ගලයා. ඒක නිසා ඒගොල්ලන් කියනකොට මේ මිනිස්සුන්ගේ පෞද්ගලික account වල සල්ලි දානවා. ඉතින් දැන් මේ සල්ලි දාපු මිනිස්සු මට කතා කරලා කියනවා මේක හෙළිදාලා ඔය රටටම කියන්න. නැත්තම් තවත් දන්නේ නැතුව මේ ගැන මිනිස්සු සල්ලි දායි කියලා. ඉතින් ඒක තමයි මම මේ වීඩියෝ එක කරේ. ඉතින් ගිය පාරත් ඒ වගේ හෙළිදරව්වක් කරාම මට කතා කරා පොලිසියෙන්. ඉතින් අදත් කතා කරලා තියෙනවා ඊයේ හවස දැම්මේ. ඉතින් මට අදත් කතා කරලා තියෙනවා. මම ඇතුළට ගිහලා කතා කරලා බලන්න. මෙහෙන් කැඳවීමක් කරලා තින්නේ ඊයේ මට දැන් මාව දැනුවත් කරේ. ඉතින් හේතුව තාම දන්නේ නැහැ.